ලෝකයේ වාසනාවන්තම YouTube සම්මානය අතට ගත්තු මිස්ටර් බීස්ට්. අතිශය ජනප්‍රිය YouTube තරුවක් වෙන ජිමි ඩොනල්ඩ්සන් නැතිනම් අපේ වචනෙන් මිස්ටර් බීස්ට් ලෝක ඉතිහාසයේ අතිශය ප්‍රථම වතාවට සබ්ස්ක්‍රයිබ්ස් මිලියන 500 සීමාව පහු කරමින් ලෝක ඉතිහාසයට එකතු වුණා. YouTube එකෙන් සම්මාන දෙන්නේ සබ්ස්ක්‍රයිබ් මිලියන 100 වෙනකම් විතරයි. හැබැයි මේ ජයග්‍රහණය වෙනුවෙන් මිස්ටර් බීස්ට් වෙනුවෙන්ම නිර්මාණය කරපු විශේෂ සම්මානයකුත් YouTube සමාගමෙන් මිස්ටර් බීස්ට් ප්‍රදානය කළා. මිස්ටර් බීස්ට් තමයි දැන් ලෝක YouTube ඉතිහාසයේ වැඩිම සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණයක් හිමි තනි පිරිමි පුද්ගලයාගේ ගිනස් ලෝක වාර්තාව හිමි කරගන්නේ. ඒකත් එක්ක ගිනස් වාර්තා 44ක් ඔහුට තියෙනවා. මිස්ටර් බීස්ට් YouTube වලට එන්නේ 2012 දී. එතකොට ඔහුට වයස අවුරුදු 13යි. මේ වෙදි ජිමි ඩොනල්ඩ්සන්ට මිස්ටර් බීස්ට් ගේමින්, බීස්ට් රියැක්ට්, මිස්ටර් බීස්ට් 2, බීස්ට් ෆිලන්ට්‍රොපි නමින් channels කිහිපයක්ම තියෙනවා. මිස්ටර් බීස්ට් සාමාන්‍යයෙන් මාසකට YouTube පරහා ඩොලර් මිලියන 10ක් 15ක් පමණ උපයන බව සඳහන්. මිස්ටර් බීස්ට් කියන්නේ දක්ෂ පරිත්‍යාගශීලියෙක්. ඔහු මේ වෙදි ගස් මිලියන 20ක් හිටවලා තියෙනවා. සාගර අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් මිලියන 13ක් ඉවත් කරලා තියෙනවා. මිනිස්සු මිලියන 2කට පිරිසුදු ජලය දීලා තියෙනවා. එක channel එකක සම්පූර්ණ ආදායම charities වලට වෙන් කරනවා. අප්‍රිකාවේ ලිං හදමින් ඉන්නවා. ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති අයට පෙනීම සහ ඇසීම ලබා දීලා තියෙනවා. මේ කිව්වේ කීපයක් විතරයි. මිස්ටර් බීස්ට් කියන්නේ උත්සාහවන්තයෙක්. ඔහුගේ කතාව අනිවාර්යෙන් කියවන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අපි කැමති අපේ රටෙත් මිස්ටර් බීස්ට් කෙනෙක් හැදෙනවා නම් ඔයාලා හිතන විදිහට මේ වගේ තැනකට යන අපේ රටේ YouTuber කවුද? වීඩියෝ අනිවාර්යෙන් ෂෙයා කරන්න. මතක ඇතුව කමෙන්ට් එකක් දාන ගමන් පේජ් එක ෆලෝ කරලා සෙට් වෙන්න.